මම නීතිඥ මේනුකා සමරවික්‍රම මගේ ගම මාතර මම මේකට එන්න හේතුනේ මම දැක්කා මේ නීතිඥ මහත්මයා ගම කොහෙද මොනවද කරන්නේ අර ඒ වගේ නිකන් අර කතා කරපු අශීලාචාරකම් හින්දම මම තීරණය කරා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ හොයලා බැලුවම මම දැනගත්තා ඇත්තටම මේ නීති මහත්මයට ගහලා නැහැ. ඒ වගේ සිදුවීමක් වෙන්න තියෙන ඉඩ සම්භාවිතාවේ බොහෝම අඩුයි. ඒක අපේ මේ අවුරුදු 25ක ප්‍රැක්ටිස් එක තුලම අපි දකිනවා කිසිම නීතිඥයෙකුට ගහන්න අවස්ථාවක් නැහැ මේ ගේට්ටුව ළඟදී. වෙන්නේ මොකද්ද? බන්ධනාගාර බස් එකට යන්න ඉඩ දෙන්න කියන එක. ඊට පස්සේ දැන් ඊයේ රෑ 30 යනවා වෙන වීඩියෝ එකක් ඇන්නේ කියලා. කොහට ඇන්නද කියලා පැහැදිලි නැහැ. ඒක මං හිතන්නේ ඒක තාක්ෂණික උපයෝගී කරගෙන තියෙන්නේ. දිගින් දිගටම අධිකරණේ ඒ වීඩියෝ එක පෙන්නනවා. මේ ලැප් එකක් ගෙනල්ලා ඒක මිනිස්සුතුමාට පෙන්නුවා. ඉතින් එතෙන්දී අපි කරුණු තහවුරු කරා. ඔය ලැප් එකේ පෙන්නන එකද උනේ හඬපටය අදටත් දීලා නැහැ. ඉතින් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මියෙක් නම් අධිකරණයේ ක්‍රියාවලිය හොඳටම දන්නවා. ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පැමිණිල්ල. මේ මොහොත වෙනකොට පැමිණිල්ලක් නැහැ. බී වාර්තාව දාන්නෙත් මේ පොලිසියට ගිහිල්ලා නෙමෙයි මෙතෙන්දිම එහෙම දැම්ම හැටියේ කොහොම අත්අඩංගුවට ගත්ත පළවෙනි අවස්ථාව වෙන්නේ නැති. ওই විදිහට අත්අඩංගුවට ගන්න බෑ විමර්ශනයක් කරන්න ඕන. කිසිම විමර්ශනයක් නැතුව අත්අඩංගුවට ගත්ත ඒක හින්දා තමයි මට ඉදිරිපත් වෙන්න හිතුනේ. ඊට පස්සේ පසු හැසිරීම ගැන මෙතන අධිකරණයේ පැහැදිලිවම එතුමාගේ ජ්‍යෙෂ්ඨත්වයේ නිලතල එතුමා යුක්තිය වෙනුවෙන් පෙනී හිටිනෑන් කිව්වට මං කියන්නේ මේ සිද්ධිය වෙලාවේ නීතියයි යුක්තියයි අතර පැහැදිලි පරතරයක් පේනවා. යුක්තිය ඉෂ්ට වීමක් පැහැදිලිවම පේන තිබෙන්නේ නැහැ. ඒ හින්දා මේ නිලධාරියට අසාධාරණයක් වුණා කියන තැන මම හිටියා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්කුවා. ඒ වගේම මම හිතනවා මේක අර දෙපාර්ශ්ව දෙපැත්තට බෙදිලා මහා යුද්ධයක් යන්න සමාජය කලබන්න ඕන තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම මෙතන ඇති දෙයක් නැහැ. මේ කරුණුත් නැහැ. ඉස්සෙල්ලා දැමේ 314 වගන්තියයි 316 වගන්තියයි. අද පොලිසිය කියන 316 අයින් කරගන්නවයි කියලා. ඒකෙම පැහැදිලි වෙනවා මෙතන නඩුවක් ගෙන යන්න තරම් ප්‍රමාණවත් කරුණු නැහැ කියලා. ඒ හින්දා අපි කිල්ලුව වෙන සමත මණ්ඩලයට යන්න අපි කැමතියි. හැබැයි අර නඩුවත් එන්න ඕන කියලා. එතකොට ඒ නඩුව දාලා නැහැ. අද බී රිපෝට් එක දුන්නා. ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයා එන්න කියලා තිබ්බා. අද ඇවිල්ලත් නැහැ. ඉතින් අද උසාවියට එතුමා එන්නේ ඇවිල්ලා නැහැ. අනිත් නීතිඥවරු පුනා කියනවා එන්නේ නැතු ඉන්නේ නැහැ. පොලිසිය ගුව පැනලා ගිහිල්ලා කියලා. ඉතින් ඒකට විරුද්ධ වුණා. ඇත්තටම මමත් කියන්නේ එතුමාට හැංගෙන්න වැඩක් නැහැ. හරි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මිය නම් මම තනියම කාන්තාවක් විතර නැගිටලා කියනවා අර පැත්තට 100ක් විතර ඉන්නවා. ඉතින් එහෙම 100ක් එක එතුමාට නැගිටින්න තිබ්බ විත්ති කූඩුවේ නැගලා මේ මම ඔක කරේ නැහැ කියලා. පැහැදිලිවම මේ තරම් හඬපට තියේදී මේ තරම් පොලිසිය කියද්දි මේ තරම් කලබීමක් තියේදී නීතිඥ මන්තුරු කිව්වේ එහෙම සිද්ධියක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ වුණාට පැහැදිලි එහෙම සිද්ධියක් වුණා. මම පැහැදිලිවම කියන්න ඕන මම වුණත් මට තත්ත්වයක් තියෙනවා නම් මම නම්බුකාර විදියට හැසිරෙන මන් දැනගන්න ඕන. මගේ තත්ත්ව රැක ගන්න මන් දැනගන්න ඕන. ඒ තත්ත්වය රැකුනේ නැති නිසා එතුමා නීතිඥ ප්‍රජාවටම ඉතාම ලැජ්ජා සහගත ලෙස හැසිරුණේ. නමුත් ඒ කොහොම වුණත් මේ පොලිස් නිලධාරියා තරුණ බාල කෙනෙක් බලවතා විසින් දුබලයක් පෙළන්න දෙන්න හොඳ නැහැ. මේ වගේ දේවල් කවදාවත් වෙන්න හොඳ නැහැ. ඒ කෙසේ වුණා මේ නඩු දෙකම සමතකටපත් වෙනවා නම් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. තව ඉස්සරහට මේ මං හිතන්නේ ඊටාම ඉවසීම අපේ ප්‍රජාවේ නැති ඉවසීමෙන් මේක විසඳගමු. ඔබතුමිය හිතන්නේ පොලිසිය මේ වෙලාවේ නිලධාරියා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම මොන විදිහට සාධාරණයිද කොහොමද ඒක අපෝ නෑ ඒකනේ මං කිව්වේ නීතිය යුක්තිය පරතරයක් තියේ කියලා මං අර නොකිය කිව්වේ ඒක තමයි. පොලිසියට තිබ්බා. පොලිසියට කවුරු හරි හිතන්නේ මේම අපේ ගමේ ගොඩේ මමත් ගමේ ගෑණියෙක් මම දැකලා තියෙනවා දෙගොල්ලක් රණ්ඩු වුණාම දැන් දෙන්නෙක් රණ්ඩු වුණාම මොකද පැමිණිල්ල මගේ කරේ තිබ්බ චේන් එක කඩාගත්තා. ඊළාට රණ්ඩුව නෙමෙයි මං කොල්ල කෑම. අන්න ඒ වගේ මෙතන පොලිස් නිලධාරිය කිව්වේ වාහනේ පැත්තකට ගන්න. ඒ වුණාට සිද්ධ වුණේ වෙන දෙයක්. පොලිසිය කිසිම විමර්ශනයක් නැතුව තමයි කරුණ වාර්තා කරන එක වැරදි. يعني පොලිසිය තමගේ නිලධාරියෝනේ පෙනී හිටියේ නැහැ. ඒ අවස්ථාවේ පෙනී හිටියේ නැහැනේ. පෙනී හිටිය නම් ඒ අවස්ථාවේ ඒ පොලිස් නිලධාරිය සිරගත වීමක් වෙන්න විදියක් නැහැ. කරුණු කාරණා අධිකරණයට හරියට ගියා නම් ගරු විනිසුරුතුමා දෙපැත්තටම අහුම්කම් දෙනවා. අහුම්කම් දෙන්න දෙපැත්තක් තියෙන්න එපා. අද දවසේ පොලිසිය හැසිරීම කොහොමද? අද නම් හොඳයි. අද පොලිසිය හොඳට කරුණ දැක්වා. මොකෝ පොලිසියට අපි සපෝට් එක දෙනවනේ. එතකොට පොලිසිය ඒ මත අපිත් එක්ක එකතු වෙලා පොලිසිය හරි කරුණ දැක්වීමක් වුණා. හරි විදිහට අද ගියා කියලා මං හිතන නඩුවේ කරුණ. දැන් මෙච්චර කාලයක් ජනතාව පොලිසියට විරුද්ධව ඉඳලා දැන් එකපාරට මේ සිද්ධියත් එක්ක ජනතාව
පොලිසිය වෙනුවෙන් දෙන්නේ ඉන්නවා. මේක පොලිසිය කොහොමද ගන්න ඕනේ? මං හිතන්නේ පොලිසියටත් හොඳ පාඩමක්. පොලිසිය තේරුම් ගන්න ඕන පොලිසිය වුණත් හරි දේ කරොත් අපේ ජනතාව මෝඩයෝ නෙමෙයි මිනිසුන්ටත් හොඳ දැනුමක් තියෙනවා. ඒ හින්දා පොලිස් හැසිරීම මීට වඩා හොඳ වෙන්න. හොඳම උදාහරණේ බලන්න ඔය කුඩු නඩු වලට කොයිතරම් තරුණ ප්‍රජාව ගෙනල්ලා දානවද? නීති පොතේ තියෙනවා කුඩු විශාල ප්‍රමාණ කිලෝ ගණන් තියෙනවා ඒවත් එක්ක ඉදිරිපත් කරන. මොන උසාවියටද කුඩුත් එක්ක ඉදිරිපත් කරන? නිකම් කොළ කෑල්ලක් ඉදිරිපත් කළා මෙන්න මේවා වැරදි කියනවා. එහෙමනේ. අනේ ඒ වගේ දේවල් නැතුව පොලිසියත් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන. හරි දේ විමර්ශනය කරලා බිය වාර්තා ඉදිරිපත් කරා.